අනුර කුමාර දිසානායක මහින්දානන්ද අලුත්ගමගේගේ ෆයිල් එක හොයාගත්ත විදිහ. අපිත් ඉස්සර හිටියේ ඇත්තරම මේ මහරගම නගර සභාවේ නගරාධිපතිනිය තමයි හිර කියලා. අනේ මොන හිරද? ගණන් ගන්නවත් එපා හේවුරකම්. මේ නගර සභාවේ අවුරුද්දක ආදායම් කීයද? කෝටි 30. ඉතින් මේ නගර සභාවේ අවුරුද්දක ආදායම කෝටි 30යි. හොරා කෑවොත් ඔක්කොම හොරා කෑවත් කෝටි 30නේ අප්පා. ගණන් ගන්නවත් එපා. ඒවත් නතර කරන්න ඕන. ඒව නෙමෙයි හොරකම්. අපේ රටේ අද මහින්ද මහත්තයාගේ වටේ ඉන්න කල්ලියයි. මේ රටේ මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ගිලින පාලනයක් අද ඇති වෙලා තිබෙනවා. මේ ළඟදී ඔයගොල්ලෝ දැක්කද දන්නේ කඩුවෙල උසාවිය. කඩුවෙල උසාවියට ගිහිල්ලා ක්‍රීඩා ඇමති මහින්දානන්ද මහත්තයා නඩුවක් දැම්මා බිරිඳෙන් වෙන් වෙන්න ඕන කියලා. එයාගේ අයිතිය. ඒක අපි කිසි කෙනෙකුට අපි ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. එතුමාට එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙන්න අයිතිය තියෙනවා. එතුමා කඩුවෙල උසාවියේ නඩුවක් දැම්මා මට බිරිඳෙන් වෙන් වෙන්න ඕන කියලා. මම දැක බිරිඳක් පත්තර වලට කියලා තිබ්බා මාත් ඉන්නේ වෙන් වෙන්න තමයි දැන් බෙල්ලත් කඩලා තින්නේ කියලා. මේ අපේ රටේ ඇමතිවරු. මතක තියාගන්න. ඊට පස්සේ මහින්දානන්ද නඩුව දැම්මට පස්සේ බිරිඳ ගිහිල්ලා කිව්වා මම ඩිවෝස් එක දෙන්න. දික්කසාද දෙන්න. හැබැයි මට වන්දියක් ඕන කියලා. සාමාන්‍යයෙන් එහෙමනේ. ස්වාමියා නඩුව දැම්මම බිරිඳට අයිතියක් තියෙනවා වන්දියක් ඉල්ලන්න. වන්දියක් සහ මාසික නඩත්තු ඉල්ලන්න. බිරිඳ වන්දිය කීයක් ඉල්ලුවද? කීයක් කිලෝද බිරිඳ වන්දිය? බිරිඳ කිව්වා මම ඩිවෝස් එක දෙන්නම්. මට වන්දිය ඕන ලක්ෂ 5000ක් කිව්වා. ලක්ෂ 5000ක් වන්දිය. නඩත්තුව කිව්වා මාසෙට ලක්ෂ 50 ගානේ නඩත්තු ඕන කිව්වා. ඉල්ලුවටම දෙන්නේ නැහනේ. මොකද කරන්න ඕන? බිරිඳ කියන්නේ මෙච්චර දේපලක් දෙන්න තරම් මහින්දානන්දට මෙච්චර දේපලක් තියෙනවා කියලා. ඉතින් බිරිඳ දැම්මා මහින්දානන්දගේ මුළු දේපල ලැස්සුම කඩුවෙල උසාවියට 27 වෙනිදා. 29 වෙනිදා ෆයිල් එක අපේ යතියි. හොඳයි බඩු වෙනවා නේද? ෆයිල් එක අපේ යතියි. බලනකොට ඒකනේ වැඩි. කොළඹ හැමතැනම ගෙවල්, නුවර හැමතැනම ගෙවල්, ලංකාවේ හැම බැංකුවකම ගිණු, කටුනායක එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී කඩ තුනක්ද කොහෙද? ඉතින් බිරිඳ කියනවා මෙන්න මෙතර දේපලක් තියෙනවා මට ඕන කියලා. නඩුකාරයා යනවා මහින්දානන්දගෙන්. ඔයාගේ පළවෙනි ජොබ් එක මොකද්ද කියලා. මහින්දානන්ද කියනවා මගේ පළවෙනි ජොබ් එක කුලියපිටියේ ද ෆිනන්ස් ආයතනයේ රක්ෂණ නියෝජිතයා. පඩිය රුපියල් 1250යි. නෝනගෙන් අහන ඔයාගේ පළවෙනි ජොබ් එක මොකක්ද? මම කුලියපිටියේ සිංගර් කඩේ සේවිකාව. ඒතකොට තමයි මොකක් හරි පෑල් වෙන්නේ නැත්තේ. ඉතින් හරි සිංගර් කඩේ සේවිකාව. රක්ෂණයක් කරන්න ගිහිල්ලා සිංගර් කඩේට. ඉතින් කිව්වා පඩියගේ රුපියල් 750යි. ආසා විජයන්තිගේ. දැන් 1987 දෙන්නගේ පඩිය කීයද? මහින්දානන්දගේ පඩිය 1250යි. නෝනගේ පඩිය 750යි. දැන් වන්දිය කීයක් ඉල්ලනවද? වන්දිය ඉල්ලනවා ලක්ෂ 5000. නඩත්තුව ඉල්ලනවා ලක්ෂ 50. මහින්දානන්ද කියන ස්වාමීනි දැනටමත් මම මාසයකට ලක්ෂ 12ක් විතර දෙමින් ඉන්නේ අප්පට සිරි. දැනටමත් 12ක් විතර දෙමින් ඉන්නවා. දැන් කාගේද මේ ධනෙ? කොහෙන්ද මේ ධනෙ? කල්පනා කරලා බලන්න. ඉතින් මේ නගරාධිපතිතුමිය හිරක් දප්පා එව්වත් එක බලනකොට ඒකම මෙහන්නේ. කල්පනා කරලා බලන්න. ඉතින් මේ මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කන පාලනය. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ ලොකු හොරෙක් නෙවෙයි. ඒකත් අපි කියන්නේ. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ හාල් මැස්සෝ සයිස් හොරා. ඉතින් හාල් මැස්සෝ සයිස් හොරා ඔහොමනම් මෝරා සයිස් තිත්තික තියාගන්න කොහොම ඇද්ද? ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ලක්ෂ 933ක් කොහෙන්ද නාම රාජපක්ෂට රේස් කාර් ගිහින් മന്ത്രി වෙලා අවුරුදු 4යි මාස 48යි නොකානොබිය පඩිය එකතු කරත් පඩිය ලක්ෂ 48යි ඕන රීකන්ඩිෂන් වෑන් එකක් ගේන්න පුළුවන් ඔච්චරද ගේන්න පුළුවන් කොහෙන්ද මේ ධනය? ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. මේ රටේ මහජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කරන පාලනයක් තිබෙනවා. නාස්ති කරන පාලනයක් තිබෙනවා. මොනතරම් නාස්ති කරනවද? අපි පහුගියදා පාර්ලිමේන්තුවේදී ඇහුවා පියංකර ජයරත්න ගුවන් සේවය අමතකයි. ගුවන් සේවය අමතකෙන් ඇහුවා එයා ලංකේක පාඩුද කියලා. එයා කිව්වා ඔව් කිව්වා. අපි අව කොතර පාඩුද කියලා. පියංකර ජයරත්න කිව්වා පහුගිය අවුරුදු තුනේ පාඩුව කෝටි 7000යි කිව්වා. අපි අව කෝටි 7000ක එයා ලංකේක පාඩු ලබන්න. එයා ලංකේක පාලනය කරන්නේ කවුද?
එයා ලංකේගේ සභාපති කවුද කියලා ඇහුවා. ප්‍රියංකා ජයරත්න කිව්වා එයා ලංකේගේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ කිව්වා. අපි අව නිශාන්ත වික්‍රමසිංහ කියලා කියන්නේ සිරන්ති නෝනාගේ අයියාද කියලා. ගියා. දැන් කවුද එයා ලංකේගේ සභාපති? මහින්ද මහත්තයාගේ මාසීනා. ඊළඟ අපි අහුවා එයා ලංකේක පාලනය කරන්න තරම් එතුමා කොච්චර ඉගෙනගෙන තියෙනවද කියලා. අධ්‍යාපන සුසුකම් මොනවද කියලා. සාපේ කිව්වා. අපි මොකක් සාපේ ඊළඟ අපි සාපේ පාස්ද කියලා. ගෑවා. ඒක පාසුත් නෑ. කල්පනා කරලා බලන්න එයා ලංකාව පාලනය කරන්න. අවුරුදු 3 පාඩුව කෝටි 7000යි. පාලනය කරන්නේ මහින්ද මහත්තයාගේ මාස්සිනා. ඊළඟ අපි අහුවා එයා ලංකේකට සිකියුරිටි මහත්තයෙක් ගන්න කොච්චර අධ්‍යාපන සුසුකම් ඕනද කිව්වා. සිකියුරිටි මහත්තයෙක් නිකම් බෑ ඒ ලෙවල් වැඩ 3ක් ඕනේ කිව්වා. සිකියුරිටි ඒ ලෙවල් වැඩ 3ක්. සභාපති සාපේ